සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අදත් ඉතින් මම පුංචි වීඩියෝ එකක් ගෙනාවා. අද නම් ගෙනාවේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඒ කියන්නේ අපි මුදල් හම්බ කරන විදිහක්. ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන තමන්ගෙම කියලා බිස්නස් එකක් කොහොමද පටන් ගන්නෙ, ඒකට අවශ්‍යම දේවල් මොනවද කියන එක ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. ඔයාලට මේ පරිසරය දැක්කහම අපි ඉන්නේ කොහෙද කියලා නම් දන්නව ඇති. ලස්සන කඳු පන්තියකින් වටවුණු ලස්සන පඩිපෙළක් දිග උඩට ගිහින් මේ විදිහට තමයි අපි අද මෙතනට ආවේ. ඒ කියන්නේ අපි අද ඇවිත් ඉන්නේ හන්තාන සඳකිරිසෑයට. ගොඩක් අය දන්නව නේද එතනට එන්නේ මොන වගේ අරමුණක් තියන අයද කියලා. අද අපි මේ ඇවිත් ඉන්නේ හන්තාන සඳකිරිසෑයේ 21 වෙනි ව්‍යාපාරික වැඩමුළුවට. ඉතින් අපි එතනට ආවට පස්සේ තමයි තේරුනේ අපි මෙතනට එන්න ටිකක් පහු වුණාද මන්ද කියලා. මොකද ගංගසිරිපුර ධම්මාලෝක හාමුදුරුවෝ තමයි මේ පන්සලේ සඳකිරිසෑයේ මූලිකවම මේ වැඩ කටයුතු කරන හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ඉතින් මේ ඔන්ලයින් බිස්නස් කරන අයට වැඩමුළුවක් පවත්වනවනේ. ඒකට තමයි ඉතින් අද මේ අපි ඇවිත් ඉන්නේ. ඔයාලටත් මොනවාම හරි හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම්, මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් කෙනෙක් ඉන්නවනම් මෙතනට ඇවිල්ලා බලන්න මුලින්ම. ආවට පස්සේ තේරෙනවා අපි මොන වගේ දෙයක්ද කරන්න ඕනේ. හාමුදුරුවෝ සියල්ලම දැනුවත් කරනවා අපිව. අපි ඉතින් පොඩි සිල්ලර බඩු කඩයක් ඇමරුම් හලක්නේ පවත්වාගෙන යන්නේ. ඉතින් අපිට මටයි හස්බන්ඩ්යි ඕනේ වුණා එතනින් එහාට ව්‍යාපාරයක් විදිහට කොහොමද කරගෙන යන්නේ. ඒක අපේ හිතේ තිබුණට ඒකට අවශ්‍ය දැනුම අරන් යන්න තමයි ඉතින් මෙතනට ආවේ. ඔයාලත් ඇවිත් බලන්න ඉතින්. ඉතින් උන්වහන්සේගෙන් අපි අවශ්‍ය දැනුම අරගෙන අපේ හිතේ තිබුණ ව්‍යාපාරය අපි මේ දවසේ තමයි ඉතින් පටන් ගත්තේ. ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී බලා ගන්න පුළුවන්. අපි පටන් ගත්ත ව්‍යාපාරය. ගෙදර අපි කාන්තාවනේ. කාන්තාව ගොඩක් වෙලාවට ගෘහණියෝ ගෙදරට හස්බන්ඩ් වැඩට යනවා. ගෙදරට වෙලා නිකන් ඉන්න අය තමයි ගොඩක්ම දැකලා තියෙන්නේ. රැකියා කරන අයත් ඉන්නවා. රැකියාවක් කරන කෙනෙක් වුණත් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් වුණත් පුංචිම ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න. ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. මමත් මේ පටන් ගත්තට මේක හරියන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මොන දේ වෙන්න හරි මේ බිස්නස් එක පටන් ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඉතින් මගෙන් මේ දේවල් මිලදී ගන්න. කතාව කියන ගියාට මේ ඔයාලා වීඩියෝ එකේ දකින්නේ හන්තාන සඳකිරිසෑයේ සුන්දරත්වය. ගිහින් තියෙන අය වගේම නොගිය අයත් ගොඩක් ඇති. එයාලටත් බලන්නත් එක්කම තමයි ඉතින් මේ වීඩියෝ ටික දැම්මේ. මේ වීඩියෝ ක්ලිප් එක නම් අපි හාමුදුරුවන්ට ඒ වෙලාවේ පෙන්වන්න ඕනි අපි ගන්න වීඩියෝස්. ඒ ගත්ත වීඩියෝ එකක් තමයි දැන් නම් මේ එකතු කරලා තියෙන්නේ. ඔයාලට මම මේ හඳුන්වලා දෙන්නේ අපේ නිෂ්පාදන. අපි කුළුබඩු නිෂ්පාදනය තමයි මුලින්ම පටන් ගත්තේ. අපි ළඟ තියෙනවා මිරිස් කුඩු 3-5, ඒ වගේම කුරුඳු කුඩු, කුරුඳු පොතු, බෙදපු 3-5, අමු 3-5, කරපිංචා කුඩු එක, ඒ වගේ දේවල් අපි ළඟ තියෙනවා. ඉතින් ඔයාලටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ දේවල් මිලදී ගන්න අපෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර එක මං දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා අපෙන් මිලදී ගන්න පුළුවන්. ඔයාලට මම මේ දාලා තියෙන දේවල්ද මගේ මිලදී ගන්න පුළුවන්. මේව ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර එකට මෙසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ වැඩසටහන ගැන චුට්ටක් මට ඔයාලත් එක්ක කතා කරන්න හිතුණා. ඔයාලා නුවරවට කෙනෙක් ඉන්න කෙනෙක් හරි ලංකාව පුරාම ඉන්න අය මේකට සහභාගී වෙනවා. ඔයාලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් හරි
ඒ කියන්නේ දැනට කරගෙන යන කෙනෙක් වුණත් මේකට සහභාගී වෙලා බලන්න. හාමුදුරුවෝ වීඩියෝ කරන විදිහ ඒ හැමදේම කියලා දෙනවා. ඒක අපි මෙහෙම කියනට වඩා වැඩසටහනට සම්බන්ධ වෙන එක තමයි ඉතින් ගොඩක්ම හොඳ. ඔයාලා මේ දකින්නේ අපි වැඩසටහන අතරතුර අපිට දවල්ට කෑම අරන් යන්න ඕනත් නෑ. හාමුදුරුවෝ තේ කෑම හැමදේම ලබා දෙනවා. ඒක නිසා මේ මුදලක් අය කරන්නේ නැහැ කොහොමත්ම. නොමිලේ ලබා දෙන වැඩසටහනක්. මේ විදිහට තමයි ඉතින් අපේ දවල් ආහාරය අපිට ලැබුණේ. එතනට ගොඩක් අය මේ ප්‍රසිද්ධ Facebook page කරගෙන යන අය එහෙම සහභාගී වෙනවා. ඉතින් මම නම් කියන්නේ ගොඩක් ළඟ කෙනෙක් ඉන්නවා නම් යන්න මෙතනට. මෙතනට ගිහිල්ලා තමන්ගේ ජීවිතය හදාගත්තු අය ඕන තරම් ඉන්නවා. මමත් මේ විදිහට පටන් ගත්තා වගේම ඔයාලටත් පුළුවන් පුංචි මේ බිස්නස් එකක් පටන් ගන්න. සාමාන්‍ය රෙදි මහන කෙනෙක්ට රෙදි මහලා විකුණන්න පුළුවන් ඔන්ලයින් දැන් ගොඩක් පේජස් තියෙනවා. ඒ විදිහට ඔයාලට තියෙන පුංචි හැකියාවෙන් ඔයාටම කියලා මුදලක් හොයාගන්න. ඒක ගෙදර ආර්ථිකයටත් ගොඩක් වාසිදායක වෙයි. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.